ඉතින් කොහමද කට්ටියටම ගුඩ් ඩේ කියලා අපි ඔයාලා අලුත් කන්ටෙන්ට් එකකට අරන් එල්ල තියෙනවා. ඉතින් අද චුට්ටක් පොඩි වෙනස් කන්ටෙන්ට් එකකට තමයි යන්නේ. අපි දැන් ඉන්නේ LVL Energy Fund PLC stock එකේ ඉන්නේ. මෙතන අපි අද චුට්ටක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක Facebook එකේ පෝස්ට් එකක් දැකලා ඉවරලා තමයි මේක ගත්තේ. එතකොට දැන් ගොඩක් කට්ටිය අපිට කියනවානේ අපි ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නේ. අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. අපිට ඒක නිසා ඔය අනම්මනම් මුකුත් ඕනේ අපිට ඕන කරන්නේ කම්පැනි එක ස්ට්‍රෝං නම් කම්පැනි ෆන්ඩමෙන්ටල් හොඳයි නම් අපි බයි කරලා තියෙනවා ප්‍රශ්නයක් නැහෙනි ඔය වගේ කතන්දර තමයි බහුතරයක් කියන්නේ හැබැයි මේ ඉමේජ් එක අපි ගත්තේ Facebook එකේ group එකේ දාලා තිබ්බා දැන් ඉතින් වද වෙන මොකද කරන්න කියලා හරිද මේ තියෙන්නේ එයා බයි කරගත්ත පොසිෂන් එක 469 බයි කරලා ප්‍රයිස් එකෙන් තමයි බයි කරලා තියෙන්නේ මේ වෙද්දි 2.87යි ගානක් ලොස් හොඳම කතාව දැන් ට්‍රේඩින් මේලුනේ කරන්නේ ඉන්වෙස්ට්මන්ට් ගන්න කරන්නේ දැන් මරු ඉන්වෙස්ට්මන්ට් එක කියලා තමයි කියන්න තියෙන්නේ මොකද දැන් නිකන් හිතලා බලන්න මේ කරෙක්ෂන් එකේ ඒ කියන්නේ මාකට් එකේ මේ ඩ්‍රොප් වෙන කරෙක්ෂන් එකේ එල්ලලා තියෙන්නේ මේ කරෙක්ෂන් එක ඉවර වෙලාවත් නැති තැනකින් දැන් සාමාන්‍යෙන් මේ අරින් විතර බයි කරගත්ත කෙනෙක් දැන් සාමාන්‍යෙන් පේනවානේ දවස් 252ක් විතර ලොස් එක ඉන්නවා දැන් මෙව්ව තමයි ඔය බහුතරයක් කියන ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එක දවස් 252ක කාලයක් සම්පූර්ණ නාස්ති කරගෙන ලොස් එකේ හිර වෙලා ඉන්න එක තමයි ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ මරු අයිතින් කතා කරලා වැඩක් නෑ මොකද ඔය සිටුවේෂන් එකට පත් වෙන්නේ ඔයාලා මාකට් එක යන ස්ට්‍රක්චර් එකක්වත් දන්නේ නැතුව අයිඩෙන්ටිෆයි කරගන්නවත් නැතුව දැන් ඔය හැමෝම කෑ ගහනවානේ වේව් තීරිය මාකට් එක ඇප්ලයි කරන්න බෑ ඇප්ලයි කරාට හරි රිසල්ට් එකක් ගන්න බෑ අරකද මේකද කියලා කියනවනේ හැබැයි ඉතින් මුලින්ම දැන් එහෙම ගියපු කට්ටියත් අපි දැක්කා කොහෙන් හරි වැරදි විදිහට හරි කමන්නේ chart count කර දානවා ඉතින් අපි චුට්ටක් බලමුකෝ මේ chart එකට වේව් තීරිය ඇප්ලයි කරපුවම අපිට මොකක්ද දෙන්නේ කියලා දැන් මෙතන තියෙන්නේ හොඳට මේක එන්න ඊසි chart එකක් මෙතන තියෙන්නේ මේ 1 2 3 4 5 වේව් ස්ට්‍රක්චර් එකක් කම්ප්ලීට් කරලා තියෙන්නේ ඊට පස්සේ මාකට් එකයි ABC ස්ට්‍රක්චර් එකක් තමයි එන ගමන් තියෙන්නේ දැන් මෙතන කරෙක්ෂන් එක කම්ප්ලෙක්ස් ලා ගමන් කරන්නේ ඉතින් එහෙම වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ මොකද අපි මේ වගේ මැටි වැඩ කරන්නේ නැහැ මොකද අපි දන්නවා කරෙක්ෂන් එකක් එන්ඩ් වුණාම මාකට් එකට එන්ටර් වෙන්න ඕනේ කියන එක අපි හොඳටම දන්නවා ඉතින් මේ දන්නේ නැතුව මාකට් එකට බොරුවට එන්ටර් වෙලා මේ විදිහට සල්ලි ටික ඔක්කොම හිර කරගෙන ඉවරලා දැන් ඉතින් අවසානයේ බලා හිටියා කියලා කරන්න දෙයක් නැහැ ඕක තමයි බහුතරයක් කරගන්නම් වැඩේ ඉතින් මේක බයි කරන්න ඇත්ති මම හොඳටම හිතනා ගොඩක් දුරට මෙන්න මේ හරියෙන් මෙන්න මේ හරියෙන් හොඳ රිපෝට් එකක් ඇවිල්ලා තියෙනවා 2025 නොවැම්බර් 10 වගේ රිපෝට් එකක් ඇවිල්ලා ඉතින් සමහරට ඒක කියවලා මෙතනින් බයි කරාද දන්නෙත් නැහැ ඉතින් ප්‍රශ්නේ ඕක තමයි මාකට් එකේ ස්ට්‍රක්චර් එක අඳුර ගන්න නැතුව බයි කළා නම් ඔය පරිප්පුව කන්න වෙනවා ඉතින් අපි ඔයාලට කියන්නේ මේ වගේ දේවල් කරගන්න එපා මොකද සල්ලි නම් පැත්තකට දාන්නකෝ මේ දවස් 280 ගානක විතර කාලය මේ දවස් 250 ගානක මේ කාලය ඔයාලට ආයේ ගන්න බෑ ඔයාලට කොයිතරම් සල්ලි තිබ්බත් වැඩක් නැහැ කොයිතරම් බලන් හිටියත් කම නැහැ මේ ගිය කාලේ ගන්නම බෑ ඒක නිසා තමයි කියන්නේ අඩුම ධර්මේ මොකද අපි උගන්නන දේ අපි උගන්නන්නේ ඔයාලට ගැරන්ටි එකක් එක. ඒ කියන්නේ අපි උගන්නන දේෙන් ඔයාලට මාකට් එක හරියට ફોකස් කරන්න බැරි නම් අපි ක්ලාස් පේමන්ට් එක උනත් 100% කැෂ්බැක් කරනවා. කිසිම ඩවුට් එකක් තියාගන්න එපා. ඔන්න ඕකින්ද තමයි කියන්නේ ඔය වගේ බොරු දේවල් වලට ගිහිල්ලා ඉවරලා මාකට් එකේ හිර වෙන්න එපා කියලා. මොකද මේ වගේ දවස් 252ක් නාස්ති කරගෙන මේ සල්ලි හිර කරගෙන ඉන්න එක ලොං ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකක් නම් සුපිරි. මරු. ඒ විදිහටම කරන්න. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි එහෙම කාලේ නාස්ති කරගන්න කැමති නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපේ මාස ක්ලාස් එක තියෙනවා අපේ 36 වෙනි බැච් එකට යන ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක පටන් ගන්න. හෙට රෑ 7:00මාරට කැමති කට්ටිය පල්ලෙහා නම්බර් එකේ තියෙන WhatsApp එකට මැසේජ් එකක් දාන්න. දාලා සෙෂන් එකට ජොයින් වෙන්න. ජොයින් වෙලා බලන්න මොකද්ද මේ වේව් තියරි කියලා මෙයාලා මේ කියන්නේ කියන එක කන්ටෙන්ට් එක වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් කැමති නම් ජොයින් වෙලා හරියට ඉගෙන ගන්න.